කොහොමද ඔයාට එහෙනම් මම තව අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා PC Game Hut YouTube channel එකට. එතකොට මම අද ඔයාට අරගෙන ආවේ දැන් මම කලින් වීඩියෝ වල කළා driving license එකක් අලුත් ගන්න හැටි. සුදු කාඩ් එක තියෙන driving license එකක් අලුත් smart card driving license එකට හරව ගන්න හැටි. ඒත් එකම අද මම ඔයාට අරගෙන එන්න හිතුවා license එක නැති වුණොත් ඔයා කොහොමද ගන්නෙ? පැහැදිලි විස්තරයක් මම ඔයාලට කියන්න යන්නේ ලයිසන් එක ඔයාගේ නැති වෙලා නම් කොහොමද ගන්නෙ කියන එක ගැන. කොහොමද ඒක ගන්නෙ, මොනවද ඕන ડોකියුමන්ට්, මොන වගේ මුදලක් යනවද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්න ආවේ. එතකොට මේ වීඩියෝ එක හොඳට බලන්න මුල ඉඳලා ඉවර වෙනකම් ඔයාට යම්කිසි ඒ කියන්නේ සම්පූර්ණ දැනුමක් ගන්න පුළුවන්. මොනවා හරි ඔයාට ගැටලුවක් තියෙන තැනක්, අහන්න තැනක් තියෙනවා නම් ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මට එතකොට ඔයාට ඒකට උත්තර දෙන්න පුළුවන්. හරි, අපි එහෙනම් වැඩේට යමු. ඔයාට මුලින්ම කලින් විදිහටම ඔයාලා කලින් වීඩියෝ බලුවා නම් දන්නවා අපි මුලින්ම කරන්නේ DMT කියලා ගහලා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගවර්න්මන්ට් ඒ කියන්නේ රාජ්‍ය වෙබ් අඩවියට යන්න පුළුවන්. මේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔයා සිංහල නිසා සිංහල භාෂාව තෝරගන්න සිංහල. එතකොට ඔයාට පැහැදිලිව මේක තේරෙනවා. ඒකේ රියදුරු බලපත්‍ර කියලා තැනක් තියෙනවා. ඔයා රියදුරු බලපත්‍ර කියන තැනට යන්න. එතන තියෙනවා නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම. හරිද? පැහැදිලිද? එතකොට ඔයා මෙතන ගියාට පස්සේ මෙතන තියෙනවා රියදුරු බලපත්‍රය අනුපිටපතක් ලබා ගැනීම කියන එක. ඒකට ගියාට පස්සේ ඔයාට ඕන ડોකියුමන්ට් ටික තියෙනවා. හොඳට බලා ගන්න. එතකොට මුලින්ම කරන්න ඕන ඔයාගේ ලයිසන් එක නැති වුණා නම් ඔයාගේ ළඟම තියෙන පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න ඕන. ගොඩක් අය අහනවා ළඟම තියෙන තැනින් පුළුවන්ද නැති වෙච්ච තැනටම යන්න ඕනේද? උදාහරණයකට ඔයා හිතන්නවා බස් එකේ යනකොට තමයි මේ ලයිසන් එක ඔයාගේ නැති වුනේ. එතකොට ඔයා දන්නවද කොහේද හරියටම නැති වෙච්ච තැන කියලා? නෑ. ඔයාගේ පදිංචියට අදාළ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න. එතකොට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ලයිසන් එක නැති වුණා කියලා. ගොඩක් වෙලාවට මේකේ අංකය අවශ්‍ය වෙනවා. නැතුවත් දාන්න පුළුවන්. හැබැයි හරියටම කියනවා නම් අංකය ඕනේ. අංකය ඔයාට මෝටර් ට්‍රැෆික් එකට කතා කරලා ගන්නත් පුළුවන්. වේර හැරට. මම එතන අංකෙත් දාන්නම්. පහල කමෙන්ට් ඩිස්ක්‍රිප්ෂන් එකේ. එතනින් ඔයාට මෝටර් ට්‍රැෆික් එකේ අංකය හොයාගන්න පුළුවන්. ඒක හොයලා එතෙන්ට කතා කරන්න. ඒ නම්බර් එකට කතා කරලා අංකය දන්නේ නැත්නම් ගන්න. අංකේ තියෙනවා නම් ගැටලුවක් නැහැ. පැමිණිල්ල දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ID එකයි ID එකේ අංකේ තියෙන විදේශ ගමන් බලපත්‍රය උනත් කමන්නේ. හැබැයි වළංගු වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ මේ නැති වෙච්ච ලයිසන් එක එක්ස්පයර් වෙලා නම් ඔයා අනිවාර්යෙන් මෙඩිකල් එකක් අරගෙන යන්න ඕනේ. කුමන වාහන පන්තියක් හරි වගේ එක්ස්පයර් වෙලා තියෙනවා නම් ඔයා මෙඩිකල් එකක් අරගෙන යන්න ඕනේ. ඒක NTMI එකෙන් ගන්න පුළුවන්. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ. එතකොට ඔයාට ඒක ගන්න කොහොමද කියලා මම මේ උඩ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාට ඒක බලන්න පුළුවන්. මෙන්න මේ කියන ડોකියුමන්ට් ටික අරගෙන වෙලාවක් වෙන් කරගෙන මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඔයාට ගන්න පුළුවන්. වෙලාව වෙන් කරන විදිහත් උඩ තියෙනවා. ඔයාට එක් දින සේවයෙන් මේ ලයිසන් එක ගන්න ඕන නම් වේරහැර, හම්බන්තොට, අනුරාධපුර කියන කාර්යාල වලින් ඔයාට ගන්න පුළුවන්. ඊට අමතරව අනිත් දිස්ත්‍රික් කාර්යාල වලින් ඔයාට සාමාන්‍ය සේවයෙන් ගන්න පුළුවන්. දැන් මම කියන්නම් මේකේ ගාස්තු. එතකොට ඔයා මේ ලයිසන් එක නැති වෙද්දි තව කල් තියෙනවා නම් මේක කල්ලිකුත් වෙන්න. ඔයාට සාමාන්‍යයෙන් එක් දින සේවයෙන් ගන්නවා නම් 9000ක් යනවා. සාමාන්‍ය සේවයෙන් ගන්නවා නම් 7800ක් යනවා. මෙන්න මේ වගේ මුදලක් යනවා. පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. නැතිනම් මේ ගාන ගොඩක් වෙලාවට මේකට වඩා චුට්ටක් 100ක් 200ක් 300ක් වගේ තමයි වැඩි වෙන්නේ. හරියට ගාන ඒ කියන්නේ මේගොල්ලෝ වෙබ්සයිට් එකේ ඒගොල්ලන්ගේ දීලා තියෙන්නේ 9000ක් සහ 7800ක්. හැබැයි ඔයාගේ ලයිසන් එක එක්ස්පයර් වෙලා නම් ඔයාට මෙච්චර ගාණක් යන්නේ නැහැ මේ නැති වෙච්ච එක. ඔයාට යන්නේ සාමාන්‍ය සේවයෙන් නම් 2800යි, එක් දින සේවයෙන් නම් 4000යි. හරිද? ඔන්න මං කිව්වා ඔයාට එක්ස්පයර් වෙලා නැත්තම් යන ගාන සහ එක්ස්පයර් වෙලා නම් යන ගාන. හැබැයි එක්ස්පයර් වෙලා නම් ඔයා අනිවාර්යෙන් මෙඩිකල් එක නම් අරගෙන යන්න අමතක කරන්න එපා. මෙඩිකල් එක ඕනෙමයි. නැත්තම් ගන්න බෑ. නැත්තම් ඔයාට එතන ගිහිල්ලා රස්තියාදු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ලයිසන් එක දෙකට කැටිලා එහෙම නැත්තම් මැකිලා අන්න එහෙම දෙයක් වෙලා තියෙනවා නම් පොලිසිය පැමිණිල්ල ඕනේ නැහැ. මෙන්න මේ කියන ડોකියුමන්ට් දෙක ඒ දෙකට කැඩිච්ච ලයිසන් එකයි ජාතික හැඳුනුම්පතයි අරගෙන ගියා නම් ඔයාට ගන්න පුළුවන්. ඒකෙදිත් ඔයාට යන්නේ රුපියල් 4000ක් යනවා එක් දින සේවයෙන්. සාමාන්‍ය සේවයෙන් 2800ක් තමයි යන්නේ. හැබැයි මේ දෙකට කැඩිච්ච එක එක්ස්පයර් වෙලා නම් ඒකෙදිත් අර විදිහටම ඒ දෙකට කැඩිච්ච එකයි
වාගේ දෙකට කැඩිච්ච ඒ කියන්නේ කැබලින් වෙච්ච රියදුරු බලපත්‍රේ ID එකයි ඊට අමතරව ඔයාගේ මේ තියෙන මෙඩිකල් එකයි අරන් ගිහිල්ලා ගන්න පුළුවන්. ඒත් යන්නේ 2800ක් සහ 4000ක්. සාමාන්‍ය සේවෙන් 2800යි. එක් දින සේවෙන් ගන්නව නම් රුපියල් 4000යි. ඔන්න ඔය ඩොකියුමන්ට් ටික අරගෙන ගිහිල්ලා ඔයාට ඔයාගේ රියදුරු බලපත්‍රය නැති වෙච්ච රියදුරු බලපත්‍රය ලබා ගන්න පුළුවන්. මං හිතනවා මේක ඔයාට ගොඩක් පැහැදිලි කියලා. පොඩි වෙලාවකින් ඔයාට ගොඩාක් ලොකු දැනුමක් මං අද අරගෙන ආවා. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයාට මොනවා හරි මේකේ ප්‍රශ්නයක් තියෙනවා නම්, වෙනස් දෙයක් තියෙනවා නම්, ඔයාට මීට වඩා ගාස්තුවක් අය වුණා නම්, ඒ ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. එතකොට මම ඒවට උත්තර දෙන්නම්. ඔයාට මම මේක ගොඩක් වටිනවා කියලා හිතනවා මේ වීඩියෝ එක. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න. පොඩි සපෝට් එකක් දෙන්න මේ channel එක උඩට ගෙනියන්න. ඔයාලගේ සපෝට් එක ඕනේ. හොඳ නම් තමයි දාන්න ඕනේ. නැත්නම් බෑඩ් එකක් දාලා මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා දාන්න. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වටිනවා කියලා මම හිතනවා. එහෙමනම් තව වීඩියෝ එකකින් මම ඉක්මනට ආව හම්බ වෙන්න එන්න. එතකන් ඔයාලට ජය වේවා.